අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පැරණි මුතුන් මිත්තන් භාවිතා කළ දේශීය යම් යම් ක්‍රම තිබුණා. රෝගාබාධ, වසංගත රෝගාබාධ වගේ දේවල් වැළඳුනහම ඒවා නැති කරගන්න ක්‍රම. විශේෂයෙන්ම අපි දන්නවා උණ වගේ රෝගයක් ඇතිවුනහම ඒ දවස්වල දැනටත් පාවිච්චි කරන්න පුළුවන් ඊශ්වර ගුලිය කියලා එකක් තියෙනවා. මේක කතා නොකර උරහිසේ මේ අතේ ඉහළ බාහුවේ බැඳහම බොහෝ දුරට උණ බහින ක්‍රමයක් තිබුණා. ඒ වගේම අපි දන්නවා දැන් ඔය පැපල රෝගය වගේ එකක් හැදුනහම අනිවාර්යයෙන්ම කෙසෙල් කොලයක් යහන යටට තියලා නිදා ගන්න දෙනවා. ඒ වගේම කොහොඹ කොළ අතුරලා නිදා ගන්න දෙනවා. එතකොට බොහෝ දුරට තවත් අයට හැදි පැතිරීමේ වැළැක්වීමේ ප්‍රවණතාවයක් එනවා. ඒ වගේම තවත් ආකාරයකට කල්පනා කරලා බැලුවොතින් තවත් තිබුණා අපේ ඔය බඩ ගසා යන රෝග වගේ දේවල් තිබුණාම කතා නොකර ගිහිල්ලා එරඬු ගහේ යට ඉඳලා ඉහළට පොත්තක් අරගෙන ඉවෙලා ඒක ඉනේ බැන්දහම කතා නොකර ඒ බඩ බුරුල් වෙලා යන රෝග තත්ත්වය පහ වෙනවා. ඒ වගේම ඒ එරඬු ගහේම තවත් ක්‍රමයක් තියෙනවා. වමනට එන රෝගියෙක් වුණාම එරඬු ගහේ උඩ ඉඳලා පල්ලෙහාට පොත්තක් අරගෙන ඉවෙලා ඒ පොත්ත අරගෙන ඉවෙලා බෙල්ල බැන්දහම වමනේ නවතිනවා. මේ වගේ පැරණි ක්‍රම බොහෝ දේ අපි භාවිතා කරා.